සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක්. ඉතින් මේ සංගීතයේ අපි ඉගෙන ගන්න දේවල් තියෙනවා, රස විඳිනවා. ඒක මහා පුළුල් විෂයක්. එයින් බොහෝම අල්පයක් තමයි අප දැනටත් ඉගෙනගෙන තියෙන්නේ, දන්නේ. තරම් මේ සාගරය හා සමාන විශාල විෂයක්. ඉතින් අපේ හෙට පායන තරු සංගීත වැඩසටහන විචිත්‍රවත් කරන්නට තවත් තරුවක් අපි අරගෙන ආවා. කොහොමද තරංග මහත්මයා? හොඳයි. හොඳයි. ඔබේ විස්තර ටිකක් කියන්න. ඔබේ සම්පූර්ණ නම, ආපි කොහේ ඉඳන්ද? විස්තර ටිකක් කියන්න. මම තරංග මදුෂාන් මහානාම. මම ආයේ මාතර ඉඳන්. මාතර ඉඳන්. බොහොම දුර බැහැර ඉඳන් දෙවේන පුරා ඉන්න ඔබ ඕනෑම කෙනෙකුට අප වැඩසටහනත් සමග සම්බන්ධ වෙන්නට අනිවාර්යෙන් පුළුවන්. ඉතින් තරංග මහත්මයා, ඔබේ රැකියා කටයුතු කොහොමද මේ දවස්වල මොනවද කරගෙන යන්නේ? මම වැඩ කරන්නේ ආයුර්වේදයේ. ආයුර්වේදික වැඩ කරන්නේ. ආයුර්වේදේ. මොකක්ද ආයුර්වේදේ? රජීය ආයුර්වේදය. සාමාන්‍යයෙන් ඔබේ ඉන්න රැකියාවත් එක්කලා අපේ සංගීතය කියන විෂය නම් ටිකක් පරස්පර විරෝධී. නමුත් ඔබේ වැඩි කැමැත්තක් තියෙන්නේ මේ විෂයට, සංගීතයට. මියුසික් තමයි. ඒ කියන්නේ පාසල යන අවදියේ සිට මෙහෙමද? ඔව්, මම මියුසික් කරා. මම මියුසික් කරා ගොඩක්. ඊට පස්සේ එහෙම ඉඳලා රට ගියා. විදේශගත වෙලා. අනිවාර්ය විදේශගත වුවත් ලංකාවේ ඒ ගීත, සිංහල ගීත වලට තමයි වැඩි කැමැත්ත තියෙන්නේ නැත්තේ. එහෙදිත් මොන හරි උත්සව හරි තම තමන්ගේ ඔය තියෙන යාළුවන් හමු වන අවස්ථාවලදී ගීත ගායනා කරනවා. ඔව්, ගායනා කළා තියෙනවා. සංගීත කණ්ඩායමක් සමග සම්බන්ධ වෙලා යම් හිටියද? හිටියා. කොහොමද විස්තර? සාමාන්‍ය පෙළ කරලා ඉවරුණාන් පස්සේ අපි මියුසික් බෑන්ඩ් එකක් කරා. යාළුවෝ ටික එකතු කරගෙන සාරංගා කියලා බෑන්ඩ් එකක්. මාතර සාරංගා. මාතර. එතකොට දැන් ඇත්තටම මේ ප්‍රසිද්ධියේම විවිධ අවස්ථාවන් වලදී එහෙම සංගීත කණ්ඩායම වාදනය කර. ඔව්, මියුසිකල් කරා. මියුසිකල් ෂෝස් කළා. ඔව්, ලංකාවේ හැමතැනම කරලා තියෙනවා. හොඳයි හොඳයි. තරංග මහත්මයා, දැන් අද මොනවාද ඔබ අරගෙන ආවේ අපට ගීත පෙළ ගැස්ම? කාගේ ගීතද? ඔබේ ප්‍රියතම ගායන ශිල්පීන්ද? එහෙම නැත්නම් එහෙම බැලුවේ නැහැ ඕන දෙයක් කියලා සම්මිශ්‍රණයක් අරන් ආවද? ඔව්, එහෙම බැලුවේ නැහැ. ඉතින් කැමති කට්ටිය ගොඩක් ඉන්නවා. එහෙම කැමතිම කට්ටියන්ගේ ටිකක් අරගෙන. කැමතිම අයගෙන් කොටසක් අරගෙන ආවා. හොඳයි. අපි බලමු එහෙනම් ඒ කොටසේ ආරම්භය.
විශිෂ්ට ගායනයක් ඔබ ඉදිරිපත් කළ පළමු ගීතයෙන්ම අති විශිෂ්ට ගායනයක් ඔබ ඉදිරිපත් කළේ පළමු ගීතයෙන්ම මම හිතන්නේ හරිම රසවත් ඔබ ගායනා කළා. තරංග මහත්මයා දැන් ඔබේ පවුලේ තොරතුරු කොහොමද? පවුලේ මගේ වයිෆ් ඉන්නවා, දරුවෝ ඉන්නවා. අම්මා තාත්තා ඉන්නවා. සහෝදරයෝ රට ඉන්නේ ගොඩක්. ඒ අයත් සංගීතය, ඒ කියන්නේ ගායනා දේවල්, සංගීතයේ දේවල් සමග සම්බන්ධද ඔබ වගේ? ඔව්. වැඩිමල් සහෝදරයෝ? ඔව්, වැඩිමල් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න රට ඉන්නේ දැන්. අනිත් ඉන්නවා නංගිලා දෙන්නෙක්. ඒ දෙන එක්කෙනෙක් කැම්පස් ඉන්නේ, අනිත් එක්කෙනා මෙඩිකල්ලා ඉන්නේ. එහෙමයි විස්තර. දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ දැන් අපිට මේ born talented කියලා දේවල් තියෙනවානේ. උපතින්ම එන සහජ හැකියාවල්. මට දැනෙන්නේ ඔබත් ඒ වගේම කියන්නේ උපතින්ම සංගීතය අරගෙන ඇවිල්ලා වගේ ඔබේ පාසල යන කාලෙදිත් එහෙම සම්බන්ධ වුණාද? පාසල යන කාලේ තමයි ගොඩක් මියුසික් කරන්න පටන් ගත්තේ. ඉස්කෝලේ කරේ නෑ මියුසික් කරනකොට එළියේ කරා මියුසික්. කැමතිම විෂයක් නිසා නේද? හොඳයි. අපි එහෙනම් ඊළඟ ගීතය වෙත යමු.
ජයශ්‍රී ප්‍රේමලාල් මහත්මයාගේ මට දැනට දැනගන්නට අවශ්‍යතාවයක් තියෙනවා Facebook කරහා හොඳයි. තරංග මහත්මයා ඔබ විචිත්‍රවත්ව ගායන ඉදිරිපත් කළා. මට ඔබෙන් දැනගන්නට දෙයක් තියෙනවා. දැන් වර්තමානයේ බොහෝ දුරට තියෙනවා මේ විවිධාකාර අවස්ථාවල් මෙවැනි සංගීත වැඩසටහන් වලට සම්බන්ධ වීමට. ඉතින් දැන් ඔබ ඇයි හෙට පායන තරු වැඩසටහන අපව තෝරා ගත්තේ? ඇත්තම කියනවා නම් මම දැක්ක Facebook එකේ ගොඩක් දේවල් තියෙන තැන ගොඩක් තරඟ තියෙනවා මේ වගේ. ඉතින් මේකේ ගොඩක් මේකේ group එකෙත් මම ඉන්නවා වැළුවා group එකෙත් හොඳයි. ඒ නිසා අනික ගොඩක් මේ සර් ඒ පැත්ත බලන සර් හොඳ තැනක ඉන්නවා. සර් කිව්වේ දේවල් හොඳට බැලුවා. ඒ නිසා මේක තෝරගත්තා. ඉතින් හොඳයි කියලා. ඇත්තටම දක්ෂ ගුරුවරයෙකු යටතේ ජයශ්‍රී ප්‍රේමලාල් මහත්මයා වැනි දක්ෂ ගුරුවරයෙකු අත්දැකීම් බහුල පියකු යටතේ සංගීතය හදාරන ලැබෙන සහ ගුරුහරුකම් ලැබීම අප ලද මහත් භාග්යක් නේද? ඒ වගේම දැන් ඔබ සාමාන්‍යයෙන් කැමති ගීත රටාවල් තියෙනවනේ වේග රිද්මේ ගීතද එහෙම නැත්නම් සාමාන්‍ය විදිහේ ගීතද මොන වගේද සාමාන්‍ය ඔබේ කැමැත්ත වැඩි කැමැත්ත අපි කියන්නේ මම මාර කැමති මෙන්න මේ වගේ කියලා නේ මොනවාද? normal සින්දු තමයි ගොඩක් ගායනා කරන්න කැමති. වේග රිද්මත් කියනවා. ඉතින් ඉස්සර නම් කියලා තියෙනවා බෑන්ඩ් එකේ ඉන්න කාලේ. මට දැන් තව දෙයක් අහන්නට උවමනා වුණා. දැන් ඔබ මේ ඔබේ සංගීත කණ්ඩායමේ කී දෙනෙක් හිටියද මෙම්බර්ස්ලා එකේ සමාජිකයන්? 10 දෙනෙක් හිටියා අපි. ඔක්කොම යාළුවෝ? එතකොට කොහොමද සොඳුරු අත්දැකීම් මෙහෙම ඇතිනේ? සොඳුරු අත්දැකීම් ටිකක් සතුටු අසතුටු අත්දැකීම් ඇති එකක් කියමුකෝ බලන්න අපේ ප්‍රේක්ෂකෙන්ට දැනගන්නත් එක්ක. තියෙනවා ඉතින් ඒ කාලේ කියන්නේ ඉතින් අමතක නොවන සිදුවීමක් රසවත් හෝ එහෙම ඉතින් දැන් ඒක ගැන මතකයක් නැහැ මට හරියට. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒ කාලේ ඉතින් සාමාන්‍ය පෙළ කරනකන් හිටියා. සාමාන්‍ය පෙළ කරලා මියුසික් කරා. ඊට පස්සේ කොහොම හරි කට්ටිය කැම්පස් ගියන් පස්සේ ඉතින් ඒක විසිරිලා ගියා නේද? නමුත් ඔබ තවමත් සංගීතයත් සමග හුස්ම ගන්නවා. මම විතරයි ඉන්නේ දැන්. ඔබ විතරමයි ඉන්නේ. ඒකත් වටිනවා. මොකද තරංග මහත්මයාගේ දැන් මේ දැනට ගායනා කරපු ගායනාවන් එක්කලා බොහොම හොඳ දක්ෂ හැකියාවක් තියෙන අයෙකු බව පැහැදිලි, තරුවක් බව පැහැදිලි. එහෙමනම් අපි ඒ තරුවේ තවත් ගීතයක් බලලා ඉමු.
හොඳයි. තරංග මහත්මයාගේ ඒ ගීතයත් විචිත්‍ර ගායනයක් අප දුටුවා. මේ මොහොතේ හෙට පායන තරු වැඩසටහනත් සමග සජීවීව අපිව නරඹනවා ආයේෂා නිල්මිනි. ආයේෂා කියනවා ලස්සනයි ගායනය කියලා. තරංග මහත්මයාට සුබ පැතුම්. ඉතින් ඔබ ආයේෂා බොහොම ස්තුතියි අපව නරඹනවාට. වැඩසටහනේ දිගටම අපත් සමග රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. හොඳයි තරංග මහත්මයා එහෙමනම් අපි ඊළඟ ගීතය වෙත යමු.
බර අහසට මුවා වෙලා පවනැල්ලක් වී ඔබ දෙවටෙනවා සිත් මල පෙති මත පිනිනිසලා සිත් මල පෙති මත පිනිනිසලා පෙර සංසාරේ වැතුමක් දෝබ මේ සංසාරේ අමුවේ කොයි සිට මේ ලෙස ආවදෝබ තනිකම මා සිට දවන වෙලේ තනිකම මා සිට දවන වෙලේ හොඳයි. තරංග මහත්මයා දැන් ඔබ දන්නවා අප සාටා එන්ටර්ටේන්මන්ට් ආයතනය මගින් පවත්වන මේ වැඩසටහනේ හෙට පානතර වැඩසටහනේ ඔබට දිරිගැන්වීමක් තවත් අගය කිරීමක් හැටියට සහතික පත්‍රයකුත් පිරිනමනවා. අද පැමිණියාට කෘතගුණ සැලකීමක් හැටියට අගය කිරීමක් හැටියට පිරිනමන්නේ සහතික පත්‍රය. ඉතින් ඔබට ඒ ගැන හිතෙන්නේ මොනවාද අදහස් කොහොමද ඒ ගැන හිතෙන්නේ? ඇත්තටම හොඳයි ඒ වගේ දෙයක් කරනවා කියන්නේ ඉතින් ඒක වටින දෙයක්. ඇත්තට ගොඩක් වටිනවා ඒක. ඒක ඇත්තටම වටිනවා ඉතින්. ඔව් ඒක ඇත්ත මොකද දැන් මෙම දැන් ඔබ නම් කුඩා කාල පසුපටන්ම මේ සංගීතයත් සමග ගැටුණු කෙනෙක්නේ. නමුත් ඉතින් දැන් මේ වන විට සමහර විට ඔබේ රැකියා කටයුතුත් එක්කලා ඒ සංගීත අංශයෙන් ටිකක් මිදිලා රැකියාව සංගීතයට සම්බන්ධ නැති නිසා මම එහෙම කිව්වේ. ඉතින් ඒ නිසා මේ වර්තමානයේ තත්ත්වයේදී මම හිතන්නේ ඔබට ඒක විශේෂ අගය කිරීමක් අගයක් වෙන දෙයක් වේවි සහතික පත්‍රයක් ලැබීම. හොඳයි. අපි එහෙනම් ඊළඟ ගීතය වෙත යමු.
හොඳයි. තරංග මහත්මයා දැන් ඔබ සංගීත කණ්ඩායමත් සමග ඒ කටයුතු කරද්දී වැඩිපුරම වාදනය කරන ලද වාද්‍ය භාණ්ඩ කොහොමද ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන එක සම්බන්ධයෙන් කොහොමද තොරතුරු ඒ දවස්වල? ඒ දවස්වල මම බේස් ප්ලේ කරා, බේස් ගිටාර් ප්ලේ කරා. ඊට පස්සේ රින්ග ඒක නවත්තලා සිං කරන්න තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ ඊට වඩා හොඳයි සිං කරන එක කියලා හිතුණාද? ලේසි කියලා. සිං කරන්න තමයි අන්තිමට ගියේ යන්න උනේ. නමුත් මම දන්නවා මේ ඇත්තටම සංගීත කණ්ඩායම් වල සමාජිකයනොත් බොහෝ දක්ෂතා පිරියා ඉන්නවා. දැන් ඔබ වැනි මොකද වාදනය කරමින් ගායනය කරන්නට සිදුවෙන අවස්ථා එමටයිනේ. ඉතින් ඒකත් විශාල අභියෝගයක් නේ. ඇත්තටම. හොඳයි අපි ඊළඟ ගීතය වෙත යමු එහෙනම්.
හොඳයි. ආයෂා නිර්මිනී මහත්මිය බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටියාට අපේ වැඩසටහන ආරම්භමින් ඔබේ සුබ පැතුම් මටත් ලැබුණා. ඒ වගේම අපේ තරංග මදුෂාන්ටත් ලැබුණා, වැඩසටහනට ලැබුණා. ඉතින් ඉදිරි වැඩසටහන් වලදීත් මේ විදිහටම අපත් සමග රැඳී සිටින එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම තරංග මදුෂාන් මාතර සිට පැමිණලා අපේ වැඩසටහන වර්ණවත් කළාට, විචිත්‍රවත් කළාට ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේ මම නැවතත් සුහදව ආදරණීයව ආරාධනා කරනවා ඔබට විවේකී දවසක මොහොතක නැවතත් අපහා එකතු වෙන්න හෙට පායන තරු වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. මම නැවත try වෙනවා බලන්න. මේ වගේ වැඩසටහනක් කරන එක ඇත්තටම හොඳයි. ඉතින් හරිම සතුටුයි මටත් ඉතින් මේ වගේ පළවෙනි වතාවට තමයි මෙහෙම වැඩසටහනකට ආවේ. ඔය කියන ඔබ සංගීතයත් සමග කොතරම් ඇලි ගැටි හිටියත් මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වුණේ ඔබේ ප්‍රථම අවස්ථාව නේද? ඉතින් එවැනි වැඩසටහනක සහතික පත්‍රයකුත් ලැබෙන එක ප්‍රථම අවස්ථාවෙම ලැබෙන එකත් වටිනාකම වැඩි. හොඳයි. ඔබව රසවත් කළේ තරංග මදුෂාන්. ඉතින් විචිත්‍ර ගීත නාමාවලියක් ඉදිරිපත් කළා. බොහොම දක්ෂ ලෙස ගායන ඉදිරිපත් කළා. විචිත්‍ර ගීත රසක් සමගින්. එහෙමනම් අපි පුරා අඩහෝරාවක් ඔබත් සමග රැඳී සිටියා. බොහොම ස්තුතියි. ඉදිරියටත් අපත් සමග මේ ආකාරයෙන්ම එකතු වෙන්න. මම තනූජා ලොකුගේ අපි නැවත තවත් ලස්සන වැඩසටහනකින් හමු වෙමු.